අද මේ අපිට ඩෙල් 35 42 බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේක no power condition එකෙන් තමයි එන්නේ. අපි බලමු කොහොමද ජොබ් එක කම්ප්ලීට් කරන්න කියලා. මම පවර් දෙනවා. සප්ලයි රීඩින් එක මිලි ඇම්පියර් 29න් ගල් වෙනවා. වෝල්ටේජ් මෝඩ් එකට දාගත්ත සප්ලයි එක. ප්‍රථමයෙන් බලමු 19 power L එක. බලන්න 19 power L එක ඕකේ. ඊට පස්සේ මෙතන 35 හදන කැප් දෙකෙන් බලමු 35 හදනවද කියලා. හරි. මේකේ 35 වෝල්ටේජ් දෙක මිසින්. බලමු LDO 3 ගෙනවද කියලා BIOS chip එකේ 8 වෙනි පින් එකකින් LDO වෝල්ටේජ් එකත් මිසින්. එතකොට මේකේ අනිවාර්යෙන් ලෙඩේ තියෙන 35 section එකට අදාළව අපි දැන් diode mode එකට යමු. ඔයාලට මෙතන reading එක පේනවා. බලමු impedance එක කොහොමද තියෙන්නේ කියලා කැප් දෙකේ 3628යි හොඳයි. බලන්න 1371යි. එතකොට මේ මෙතන impedance එක අවුල් මේ side එකේ. අපි මෙහෙමම මේ පැත්තට එමු. IC එකේ පෙට්ටිගේ value බලමු. අපිට impedance එක අවුල් ගියේ කොයි තැනද? මෙතන නේද? 1368ක් ආවේ. right. එතකොට මෙන්න මේ පෙට් දෙක මට ඩවුට් එක තියෙනවා. අපි මේක බලමු. මෙතන ඉම්පීඩන්ස් එක 1359යි. මෙයාගේ වැලියු එක 4845යි. එහෙනම් මේ පෙට් එක මට දැනට සැකයි. මෙයක් චෙක් කරමු. 3635යි. ඒකත් දෙකම 4995. ඒතකොට මේ පැත්ත ඔගේ වෙන්න මෙයා තමයි දැනට මට ඩවුට් එක තියෙන්නේ. එයාව අපි ටක් ගාලා බෝඩ් එකේ මූව් කරගමු. දාලා enable එකක් මිසින් වෙලා තියෙනවා. මම ඒ fault එක pet එකක් තමයි මේ IO එකට දාලා fail වෙලා තිබුණේ. මම ඒක fix කරා. මට time එකක් ගියා ඒක check කරන්න. ඒක නම් video කරේ නැහැ. දැන් මේ board එකට දාලා ලෙඩේ fix වෙලා තියෙන්නේ. එතකොට මේ pet එකේ අවුලක් තිබුණා සහ තව මේ board එකට දාලා pet එක දෝෂයක් තිබුණා. අපි බලමු දැන් board එක 35 හදනවද කියලා. බලන්න 3.3 voltage එක ඕකේ. 5 volt එකත් ඕකේ. ලැප් එක ඔන්නනවාද කියලා බලමු මෙහෙමම. බලන්න මෙතන මිලි ඇම්පියර් 19යි අරන් තියෙන්නේ. මේකේ power button එක මෙතනට එන්නේ. අපේ diode mode එකේ මේක තියෙන්නේ. අපිට මෙතනින් on කරගන්න පුළුවන්. right මිලි ඇම්පියර් 395ක් යනවා. ඇම්පියර් එක ඕකේ. එතකොට මේ board එක on වෙනවා. දැන් අපි බලමු මේ ඩිස්ප්ලේ නේද කියලා. right මම මෙතන මේ ටෙම්පරරි මේ විදිහට assemble කරගත්තා බෝඩ් එක තියලා. දැන් බලමු මේකේ මේ ඩිස්ප්ලේ ඕකේද කියලා. අපි ලැප් එකක් ක්‍රියා කරාට පස්සේ අපි අවසාන බලාපොරොත්තු තමයි ඩිස්ප්ලේ අවුට්පුට් එක එන එක. ඒක ඕකේ නම් ලැප් එක ඕකේ. right මම ඩවුන්ලෝඩ් එකට දාලා ඔන් කරනවා.
රයිට් බෝඩ් එක ඔන්න වුණා. මගේ අතින් පොඩ්ඩක් බෝඩ් එක ගෙලුණා. රයිට් ඩිස්ප්ලේ ඕකේ. එතකොට මේ අපේ රටාවක 100%ක් සාර්ථකයි. මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් වීඩියෝ එකකින් ඉගෙන ගන්න ඇති කියලා. අපි මේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. Facebook page එක like කරන්න follow කරන්න අමතක කරන්න එපා.